හායි මම ගෝසිත ඔයාලා කඩල කන්න කැමතිම ක්‍රමය තෙල් දාලා නේද? ඒ කියන්නේ ගොඩක්ම අය ආස අර කඩල කරත්ත තියෙන කඩල කන්නනේ. ඉතින් මම අද අරගෙන ආවා ඒ කඩල රෙසිපි එක ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් විදිහක්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු මේ රෙසිපි එක හදන විදිය බලන්න. අද මම මේක හදන්නේ කඩල ග්‍රෑම් 200කින් වගේ. මම මේ ටික ඊයේ රෑ පෙඟෙන්න තියලා අද හොඳට තඹගෙනයි තියෙන්නේ. හරි අපි බලමු එහෙනම් මේ කඩල තෙම්පරාදුව හදන විදිහ. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා තෙල් වලින් මේ සැඳි 4ක් වගේ දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අබෑට වලින් තේ හැන්දක් එකතු කරනවා. දැන් මේ ටික අපි තප්පර 30ක් වගේ මික්ස් කරගමු. ඊළඟට මම මේකට එකතු කරගන්නවා හොඳට සෝදලා වේලගත්ත කූනිස් සෝලින් කප් භාගයක් වගේ. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගෙන රන්වන් පාට වෙනකල් හොඳට ෆ්‍රයි කරගන්න ඕනි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා මේ වගේ කපාගත්ත ලූණු වලින් බිලි එකහමාරක් වගේ. තව මම මේ වගේ කපාගත්ත වියලි මිරිස් කරල් 5ක් වගේ දාගන්නවා. කරපිංචා වලිනුත් සාමාන්‍යයෙන් මම මේ වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඒ වගේම මම දාගන්නවා මේ වගේ කපාගත්ත පොල් කෑලි වලින් කප් භාගයක් වගේ. දැන් විනාඩියක් විතර මේ ටික හොඳට මික්ස් කරගමු. මම දැන් පියනෙන් වහලා ලූණු ටික පොඩ්ඩක් තැම්බෙනකල් විනාඩි 2ක් වගේ තියෙනවා. ඊළඟට මම මේකට දාගන්නවා මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක්. මේ මිරිස් කුඩු වලින් තමයි මේකට මේ වගේ ලස්සන පාටක් එන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මිරිස් කුඩු එකතු කරගන්න. තව මම තක්කාලි සෝස් වලින් මේස හැන්දක් වගේ දාගන්නවා. ඒ වගේම සෝයා සෝස් වලිනුත් මේස හැන්දක් දාගන්නවා. දැන් මේ ටික අපි හොඳට මික්ස් කරගමු විනාඩි 1මාරක් විතර. මම මේකට දැන් දාගන්නවා අපි තඹගත්ත කඩල ටික. ආයෙත් මේ ටික හොඳට මික්ස් කරගමු අපි. ඊළඟට මම එකතු කරගන්නවා මේකට ලුණු වලින් තේ හැන්දක් වගේ. සෝස් වලත් ලුණු රස තියෙන නිසා මම පොඩ්ඩක් එකතු කරගන්නේ මේ වෙලාවේදී. ඒ වගේම කෑලි මිරිස් තේ හැඳි එකකුත් මම දාගන්නවා. දැන් මේ ටික විනාඩි 2ක් වගේ හොඳට මික්ස් කරගෙන හොඳට තෙම්පරාදු කරගන්න ඕනි අපි. ඔන්න මේ වෙලාවෙදි නම් ඔයාලට මික්ස් කරනකොට එනවා අර කඩල කරත්තෙන් එන සුවඳ. ඔන්න අපි එහෙනම් මේ රසම රස රෙසිපි එක හදලා ඉවරයි. ඉතින් අවශ්‍ය කරන බඩු ටික අපි ළඟ තියෙනවා නම් අපිට මේක හදන්න යන්නේ බොහොම පොඩි වෙලාවක්. කඩල කන්න හිතුනහම හැමදාම තම්බල කන්නේ නැතුව මේ විදිහට try කරලා බලන්න. ඒ වගේම තමයි මේ රෙසිපි එක ඩ්‍රින්ක් එකක් දානකොට එහෙම ෆයිට් එකටත් සුපිරියටම ගැලපෙන රෙසිපි එකක්. මේ තියෙන්නේ මේක හදන්න අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.